හලෝ ගයිස් ඉතින් අද ගෙනල්ලා දෙන්න අපේ ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලාංකිකේකට අලුත්ම අප්ඩේට් එක. මේක මේ දැන් පැය දෙකකට විතර කලින් තමයි ඇවිල්ලා තින්නේ. මේ වලට නම් කිසිම අප්ඩේට් එකක් නැහැ. ගරාජ් එකට එහෙම අප්පරට මණ්ඩේ ඩවුන් කරලානේ. හරි ඉතින් අපි නෙළුම්ගුල මැප් එක දාගෙන යමු. මම මේ ගෙනාපු අප්ඩේට් එක ආපු කොහොමද වගේ තමයි මාත් වීඩියෝ දාන්නේ. බලමු අර පේන දැන් ඉතින් මිනිස්සු එහෙම ඇවිදිනවා වෙන්ද වගේ නෙමෙයි පොඩ්ඩක් අලුත් යවුම් ඉන්න වෙන්ද ඉතින් එකම යවුන්නේ මුන්ට මූණු තිබ්බෙත් නෑ දැන් ඉතින් ඒ ධනුෂ්කා මූණු එහෙමත් ඇඩ් කරලා තියෙනවා හැබැයි ඒකට මේ වාහනේ නගිනවා නෙමෙයි හොඳ ඉතින් බස් එක ස්ටාර්ට් කරන කලින් මම බලනවා මේ පේන මිට ආයි ක්වොලිටි වෙනවා ගැම්මක් හොඳේ අන්න හැබැයි මුන් පට්ටයින් යනවා ඒ මල්ලි අඩ මුන්ට ගහන්න බැයිද බං අඩ මට යන්න බෑනි බං මේක අපි ඉතින් බස් එකේ වටයක් දාලා බලමු අපි නෙළුම්ගොල්ලෙන් බලන්න යනවා මැප් එක දාගත්ත එහෙනේ මේ පේනනේ බස් එක යන බස් එකේ සද්ද එහෙමත් තියෙනවා නේ වෙනස් වෙලා බා ඉතින් මේක නම් සුපිරියක් ඉතින් අර අලුතෙන් ඇඩ් වෙච්ච AC බස් එක පේනනේ මේ කැමරා මොඩ් එකට එහෙමත් ක්වොලිටි දැන් නම් ගේම් එක ක්වොලිටියක් ඉතින් ආයේ පේනනේ මේ කඩවල් එහෙම ආයේ ඇත්ත වගේ දැන් පොඩ්ඩක් තියෙනවා මෙතන මොකද්ද ආයි තනි ක්වොලිටියක් ආයි ඉතින් මේක නම් ඔයාලා දැම්ම මේක ඩවුන්ලෝඩ් අප්ඩේට් කරලා බලන්න ගේම් එක ඩවුන්ලෝඩ් කරලා තියෙන කෙනෙක් නම් දැන් බෑ දැන් කලින් වගේ නේ දැන් පොඩ්ඩක් ට්‍රැෆික් එකේ එහෙමත් තියෙනවා ගිහිල්ලා බලමු අපි අර තියෙන තියාලනේ නෙළුම්ගුල තමයි ඉතින් පේනවනේ අප්ඩේට් එකක් නම් දීලා තියෙනවා හරි මේ පේනවනේ වෙන්ද වගේ නේ දැන් නෙළුම්ගුල වෙනදට වැඩිය පොඩ්ඩක් වෙනස් ඉතින් මට කොළඹ අත්දැකීම් නැහැ ඒකයි ඉතින් ප්‍රශ්නේ මං කොළඹ වැඩි ගිහිල්ලා නැහැ ඔයා ඉතින් කොළඹ ඉන්න කෙනෙක් නම් ඉතින් කියමු බලන්න නෙළුම්ගුල වගේමද කියලා බස් එක නවත්තන්න දැනන්නේ නැහැ නිපායෙන් මෙතනින් ගහමු අපි අර වෙනදා ලයිට් කණුවලේම හප්පද්දි දැන් ඒක හරහා යන්න පුළුවන් දැන් ඒක නෑ ඇත්තටම මම නම් මේ බස් එක දැන් ඩ්‍රයිව් කරන තියෙන සද්දෙට නම් ආසයි පොඩ්ඩක් අර වෙනදා තියෙන සද්දෙට වැඩිය අඩෝ එපායනේ නම් මේක යන්නේ හරි ඉතින් පේන නෙළුම්ගුල වෙනදට වැඩිය නම් දැන් ඇත්ත වගේම තියෙන අඩෝ බස් එක යන්න එපා ස්ටාර්ට් කළා අපි යන් ඉතින් ආයේ මේක නම් සුපිරියක් ඉතින් මන්න මාර දැන් පේනවනේ මේ දැන් පොඩ වාහනේ යන වේගයෙන් වැඩි මම මේක රේස් මෝඩ් එක ප්ලේ කරේ නෑ අපි රේස් මෝඩ් එකේ පොඩි වටයක් ගිහිල්ලා බලමු කොහොමද කියලා හරි නම් අපි යමු රේස් මෝඩ් එකට හරි ඉතින් අපි රේස් මෝඩ් එක ප්ලේ කරලා බලමු මම නම් ඉතින් සීපාතේ මැප් එක තමයි දාගන්නේ අපේ අර CTV බස් එකේම දැන් අර වෙන්දක් කෙලගෙන ගියේ එකනේ ඒක තාමත් එහෙමවත් දන්නේ පේන රේස් මෝඩ් එකේ නම් හැබැච්ච මෙව් එක ගන්නන්නේ නැහැ මට නයිට් මෝඩ් එකත් අපි පස්සෙලාග ප්ලේ කරලා බලමු දැන් නම් පුළුවන් වෙයිද දන්නේ නැහැ අඩෝ කැමරා මොඩ් එක ඇරිය දාලා බැලුවෙත් නැහැ වතුර වලට නම් එච්චර වෙනසක් නැහැ හැබැයි හරි ඉතින් අපි දැන් මේකත් බැලුවා ඉතින් මේක ඉතින් බලන්න දෙයක් නැහැ අපි නයිට් මෝඩ් එකක් දාලා බලමු හරි ඉතින් මම නයිට් මෝඩ් එකක් දාගෙන ආවා අපි බලමු නයිට් මෝඩ් එක මොන වගේ එකක් තියෙන්නේ කියලා මං හිතනවා කොල්ලේ ඇති කියලා හැබැයි ඉතින් අවුලකුත් නැහැ මම නම් ගොඩක් මාස නයිට් මෝඩ් එක අන්න බං රේස් එක මං අර දැන් රේස් එකේ ඉඳලා න්යායි එපා මේ වැඩක් තමයි ඕ නැග කලින් ලකෝ වදරෝදී හරි වගේ හෙඩ්ලයිට් ගහගමු මම දාගත්තේ ශ්‍රීපාදේ මැප් එක ශ්‍රීපාදේ මැප් එක නම් මොකුත් නෑ වෙනසක් නෙළුම්ගොල්ල මැප් එක තමයි තියෙන්නේ පේනවනේ ඉතින්
නෑ බං ඒකට තියෙන හැබැයි වාහන අඩුයි. මේක නම් කොල්ඩයක් ඉතින් අපි ඉතින් පොඩ්ඩක් මිනිස්සුන්ගේ මූණු එහෙම බලන්නත් ආසයිනේ. ඉතින් අපි බලමු එන. ඔයාලට ඉතින් ආසත් තියෙන මිනිස්සුන්ගේ මූණු ටික බලා ගන්න. අඩුයි පායනෝ බං දැන් මේ රේස් මොඩ් එක දාලානේ මං ආවේ. මේ මං යන ගමම නගිනවා. අම්මට සිරියා. අඩු පොලිස් අංකල් මට බලන්න ආසයි. පොලිස් අංකල් කෝ? මෙයාද පොලිසියද මෙයාද පොලිසිය? ඊට බස් එකේ අදාළ නැහැ මචන්ලා දන්නානේ. බස් අදාළ නැහැ. මෙන්න මු හරහා ගියා. ඕවම්ම. ඒ මල්ලි පොඩි ඉතම මේ පොඩ කතා කරලා බලයන්කෝ මූ යකල්කෝ. ගිහලා සීන් එකේ ඉන්නේ. අම්මට සිරි පොලිස් අංකල්. අන්න. හරි ඉතින් එහෙනම් යාළුවනේ අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ අප්ඩේට් එක බලාගත්තා. එහෙනම් ඉතින් යාළුවනේ අද රොච්චරයි channel එක subscribe කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි ගියා.